මෙහි අඩංගු මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව කොපමණද? මේ ගාන හදන පහසුම විදිය වෙන්නේ දෙකෙහි හතරවෙනි භලය විදියට ලියා ගන්නවා. ඒ කියන්නේ 2 උඩ 4 ලියන්න ඕනේ. මේකේ තේරුම වෙන්නේ 2 කියන ඉලක්කම 4 සැරයක් ලියන්න ඕනේ කියන තේරුම. 2 4 සැරයක් ගුණ කරාම එන උත්තරය කීයද? අන්න ඒ අගය තමයි මෙහි ඇති මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ. හොඳයි අපි බලමු. දෙවරක් 2 4යි. හතරවරක් 2 8යි. අටවරක් 2 16යි. එහෙනම් මෙන්න මෙහි අඩංගු මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව 16 කි. මෙන්න අද දවසේ ඊළඟ ගැටලුව. මෙම රූපයේ දැකිය හැකි මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව කොපමණද? විදියට අංකණය කරගමු. 1 2 3 4. ත්‍රිකෝණ 4ක් තියෙන නිසා 4 ගුණ කිරීම 2 කියලා ලියාගමු. 4 වරක් 2 8යි. එහෙනම් මෙම රූපයේ දැකිය හැකි මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව ත්‍රිකෝණ ගණන 8කි. මෙන්න අපි තවත් ගානක් කියනවා. මෙන්න මේ රූපයේ දැකිය හැකි මුළු ත්‍රිකෝණ ගාන හොයන පහසුම විදිහ අපි සාකච්ඡා කරමු. රූපය මෙන්න මේ විදිහට 1 සිට 8 දක්වා අංකණය කරගමු. 8 ගුණ කිරීම 2 8 වරක් 2 16යි. මෙහි දැක්වෙන මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව ත්‍රිකෝණ 16යි. අපි ඊළඟ ගාන එන්න තියෙනවා. මේ රූපයේ දැකිය හැකි මුළු ත්‍රිකෝණ ගණන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන ලේසිම ක්‍රමය දෙකෙහි පස්වන බලය ලෙස ලියා ගන්නවා. දෙකෙහි පස්වන බලය කියලා කියන්නේ 2 පස්සරයක් ලියා ගන්න ඕනේ. පහ කියලා කියන්නේ 2 පස්සරයක් ලියා ගන්න ඕනේ. 2 පස්සරයක් ලියාගත්තට පස්සේ මෙන්න මේ විදියට අපි එකින් එක ගුණ කරලා බලමු. දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 2 16යි. 16 වරක් 2 32 ලෙස. එහෙනම් මෙතන අපිට අගය ලැබෙනවා. දෙකේ පස්වන බලය කියලා කියන්නේ අගය 32යි. ඒ කියන්නේ 2 පස්සරයක් ලියලා එකින් එක ගුණ කරාම මේ අගය 32 වෙනවා. ඉතින් මෙම රූපයේ දැකිය හැකි මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ ත්‍රිකෝණ 32කි. මේ වගේම තවත් ත්‍රිකෝණ ගැටලු ඔබට පවතිනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකට දමන්න අපි ඒව විසඳීමට උත්සාහ කරමු. ඒ වගේම තවත් ලේසි පහසු තවත් බුද්ධි පරීක්ෂණ ගණන් කිහිපයකින් ඉදිරි වීඩියෝෙන් හමු වෙනකන් අපි අතර නතර වෙනවා. Thank you.